Hello everyone, I'm Hasita චතුරංග English teacher in HN චතුරංග English Academy. ඔයාලා හැමෝම ආසයිනේ ඉංග්‍රීසි කතා කරන්න. ඉංග්‍රීසි කතා කරන්න ආස හැමෝටම මුලින් ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන් වීඩියෝ සීරීස් එකක් අපි අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද තමයි මේකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලට අනිවාර්යෙන්ම මේ වීඩියෝ සීරීස් එක කන්ටිනියු කරගෙන ගියොත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. Definitely you will be able to improve your spoken knowledge if you watch this video series. අනිවාර්යෙන්ම ඔයාලට ඒක කරගන්න පුළුවන්. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. Today our first lesson is be verbs. What is the be verbs? මොනවාද මේ be verbs කියන්නේ? අපි බලමු. be verbs ප්‍රධාන කොටස් තුනකට බෙදනවා අපි. present වර්තමාන කාලය, past අතීත කාලය, future අනාගත කාලය විදිහට මේ විදිහට අපි කොටස් තුනකට බෙදනවා. එතකොට සරලව මතක තියාගන්න be verbs කියන්නේ මොනවද කියලා. be verbs ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවා. present tense නැත්නම් වර්තමාන කාලය, past tense අතීත කාලය, future tense අනාගත කාලය විදිහට. Today we are going to learn present tense වර්තමාන කාලය. අපි අද ඉගෙන ගන්න යන්නේ මේ වර්තමාන කාලයේ භාවිතා වෙන be verbs මොනවද කියලා. අපි බලමු මේ වර්තමාන කාලයේදී භාවිතා වෙන be verbs මොනවද කියලා. present tense am is are. ඔන්නෝ තමයි වර්තමාන කාලයේදී භාවිතා වෙන be verbs. මේව ඔයාලා පුංචි කාලේදී අහලා ඇති. මේ am is are කියන මේ be verbs වල අපි තේරුම පොදුවේ ගන්නවා වෙනවා, ඉන්නවා, තියෙනවා කියන විදිහට. ඒ කියන්නේ මේ am is are කියන මේ වචන තුනම ඇතුලේ වෙනවා, ඉන්නවා, තියෙනවා, එහෙම නැත්නම් වේ, ඉන්නේ, තියෙන්නේ කියන මේ තේරුම් තුනම ගැබ් වෙලා තියෙනවා කියලා ඔයාලා මතක තියාගන්න ඕනි. keep your mind. අපි දැන් අද දවසේ කතා කරන්නේ මේ am is are කියන present tense කියන be verbs ගැන පමණයි. අපි බලමු මේ am කියන be verb එක භාවිතා වෙන pronoun මොනවද කියලා. am කියන be verb එක හැම වෙලෙම භාවිතා වෙන pronoun එක තමයි I කියන්නේ. I කියන්නේ මම. එතකොට I am. I'ත් එක්ක විතරයි මේ am කියන be verb එක හැම වෙලෙම අපි use කරන්න ගන්නෙ. එතකොට I am කිව්වොත් මේකේ සිංහල meaning එක වෙනවා මම වේ. එහෙම නැත්නම් අපි කියනවා මම වෙනවා. හැබැයි ඒ තේරුම් පස්සේ මම ඉන්නවා, මම සිටිනවා කියන අදහසත් ගැබ් වෙලා තියෙනවා කියලා මතක තියාගන්න ඕනි. මේ I am කියන අපි මේ වර්ඩ් එක contract form එකකින් කියනවා නම් I'm කියලා කියනවා. ඒ කියන්නේ කෙටි කරලා අපි කියනවා I am I'm කියලා. ඒ වගේම අපිට ඕනි ඕක negative form එකකින් කියන්න. How to convert negative form? කොහොමද අපි ඕක negative form එකට පරිවර්තනය කරගන්නේ කියලා බලමු. අපිට කියන්න ඕනි දැන් මම වේ වගේම මම නොවේ කියලා කියන්න වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට අපි ඕකට එකතු කරනවා not එක. I am not. I am not. එතකොට මම නොවේ. I am කිව්වොත් මම වේ. I am not කිව්වොත් මම නොවේ. contract form එකකින් කියනවා නම් අපි කීමේ පහසුව සඳහා I'm not කියලා කියනවා. හරි. ඔන්න දැන් am කියන මේ be verb එක එන pronoun එක අපි භාවිතා කරලා ඉවරයි positive සහ negative. ඊට පස්සේ අපි යනවා මේ is කියන be verb එක භාවිතා වෙන pronouns මොනවද කියලා බලන්න. is කියන be verb එක අපි භාවිතා කරනවා he, she, it කියන මෙන්න මේ pronoun තුන එක්ක. he කියනවා අපි ඔහු, she කියනවා ඇය, it කියනවා එය නැත්නම් සතෙක්ව හඳුන්වන්න ගන්නවා ඌ කියලා. ඉතින් මේ he, she, it කියන pronouns එක්ක පමණයි මේ is කියන be verb එක භාවිතා කරන්නේ. අපිට තව ගන්න පුළුවන් හැබැයි කාගේ හරි නමක් අපි හිතමු කමල්, අමර, නිමල් ඔය වගේ. එහෙම නැත්නම් අපි මොනවා හරි දෙයක් අපි ගමු. මාක පෙන් ඒ වගේ මොනවා හරි දෙයක් හඳුන්වනවා නම් මේ is be verb එක යොදා ගන්න පුළුවන්. අපිට use කරන්න පුළුවන්. එතකොට දැන් මේ he is කිව්වහම මේකේ සිංහල meaning එක වෙනවා. දැන් මෙතන වෙනවා, ඉන්නවා, තියෙනවා කියන තේරුම් තුනම තියෙනවා කියලා කිව්වනේ. එතකොට he is කියනවා ඔහු වේ. ඔහු ඉන්නවා කියන අදහස යනවා. she is කියනවා ඇය වේ, ඇය ඉන්නවා කියන අදහසයි. it is කියනවා එය තියෙනවා. නැත්නම් සතෙක් නම් ඌ වේ. ඔය විදිහට කියන්න පුළුවන්. අපි ඔක contract form එකකින් කියනවා he is his කියලා. she is she's. ඒ වගේ it is its කියලා contract form එකෙන් අපි කෙටි කරලා කියනවා. ඊට පස්සේ දැන් අපිට කියන්න ඕනි ඔහු වේ, ඇය වේ, නැත්නම් ඔහු ඉන්නවා, ඇය ඉන්නවා කියන මේ sentences අපිට කියන්න ඕනි negative form එකකින්. how to convert negative form? ඔහු ඉන්නවා අපිට කියන්න ඔහු නැහැ. නැත්නම් ඔහු නොවේ. he is not. අර වගේම not එක එකතු කරනවා negative කරන්න. she is not. ඇය නොවේ. ඇය නැහැ. it is not. ඒක නැහැ. ඒ විදිහට අපි
not එක එකතු කරලා negative form එකට convert කරගන්නවා. he is not contact form එකකින් කියන්නත් පුළුවන් he isn't කියලා. she is not, she isn't, it is not, it isn't කියලා ඔය විදිහට අපිට contract form එකකින් කියන්න පුළුවන්. ඊට පස්සේ යනවා අපි මේ ආ කියන b verb එක භාවිත කරන pronouns මොනවද කියලා බලන්න. ආ කියන b verb එක භාවිත වෙන pronouns තමයි ළමයි මේවා හැම වෙලේම plural pronouns. ඒ කියන්නේ බහුවචන සර්වනාම පද නැත්නම් අපිට කර්තෘ පද කියලා කියන්නත් පුළුවන්. you, we, they. අපි you කියනවා ඔබ නැත්නම් ඔයා, we කියනවා අපි, they කියනවා ඒගොල්ලෝ නැත්නම් ඔවුන්. හැබැයි you කියන්නේ ඔයාලා සිංහලෙන් ගත්තොත් අපි කියනවා එක්කෙනෙක් කියලා. එක්කෙනෙක් වුණාට අපි මේක ඉංග්‍රීසි වලින් සලකන්නේ plural pronoun එකක් විදිහට. ඒ නිසා අපි මේකත් එක්ක ආ කියන be verb එක use කරනවා. අපි දැන් ඔන්න you are ඊට පස්සේ ඒකේ meaning එක වෙනවා ඔයා වේ නැත්නම් ඔබ වේ නැත්නම් ඔයා ඉන්නවා කියනවා. we are අපි වේ අපි ඉන්නවා. ඒ meaning එක යනවා. they are ඔවුන් වේ ඒගොල්ලෝ වේ ඔවුන් සිටිනවා කියන අදහස යනවා. ඕක අපි contract form එකකින් කියනවා නම් කෙටි කරලා you are, they are, we are. ඒ විදිහට අපි කියනවා. මම හිතනවා දැන් ඔයාලට ආ කියන be verb එක භාවිත කරන pronoun සම්බන්ධ අදහසක් එන්න ඇති කියලා positive පැත්තෙන්. අපිට දැන් ආයෙ පාර ඔක විස්තර කරනවා නම් you are කියනවා ඔයා වේ නැත්නම් ඔබ වේ ඔබ සිටිනවා කියලා කියන්නත් පුළුවන්. we are කියනවා අපි සිටිනවා නැත්නම් අපි වේ කියලා. they are කියනවා ඔවුන් සිටිනවා නැත්නම් ඒගොල්ලන් සිටිනවා නැත්නම් ඔවුන් වේ ඒගොල්ලෝ වේ. මේ විදිහට කියන්න පුළුවන්. අපි ඔක contract form එකෙන් පහසුව සඳහා කියනවා කීමට you are කියලා we are, they are, ඒ විදිහට ගන්නවා. we want to convert negative form. අපිට ඕක negative form එකට convert කරගන්න ඕනේ. how to convert? කොහොමද ඕක negative form එකට convert කරගන්නේ කියලා බලමු. අර වගේම අපි be verb එකට පස්සේ එකතු කරගන්නවා not එකක්. you are not. එතකොට ඔයා නොවේ ඔබ නොවේ. we are not අපි නොවේ. they are not ඔවුන් නොවේ. මේක ඔයාලට දැනගැනීම පිණිස contract form එකකිනුත් කියන්න මොන විදිහට මම දාලා තියෙනවා. you are not, you aren't කියනවා. we are not, we aren't කියනවා. they are not, they aren't කියලා අපි කියනවා. හරි. am is සහ සම්බන්ධ positive negative ඇත්ත අපි කතා කරලා ඉවරයි. දැන් අපි යනවා ওই සම්බන්ධ example ටිකක් බලන්න. ඔන්න තියෙනවා පළවෙනි example එක am කියන be verb එක use කරලා. මට කියන්න ඕනි දැන් මට සතුටුයි කියලා. අපි කොහොමද කියන්නේ? How to tell? We can tell I am happy. I am happy. මට සතුටුයි. If not, contract form I am happy. මට සතුටුයි. I am happy. If not, I am happy. I want to convert this sentence negative form. මට මේක negative form එකට convert කරගන්න ඕනි. පරිවර්තනය කරගන්න ඕනි. මට සතුටු නැහැ. මට සතුටු නැහැ. අපි කියනවා I am not happy. I am not happy. මට සතුටුයි නම් I am happy. මට සතුටු නැත්නම් I am not happy. If not, I am not happy. හරි. අපි බලමු next one is කියන be verb එක. ඔහු ගෙදර ඉන්නවා. ඔහු ගෙදර ඉන්නවා. ඉන්නවා වෙනවා තියෙනවා කියන තේරුම් තුනම තියෙන නිසා අපිට is කියන be verb එක භාවිත කරන්න පුළුවන් මෙතනදී. He is at home. ඔහු ගෙදර ඉන්නවා. ඔහු ගෙදර නැහැ කියනවා නම් අපි negative form එකෙන් he is not at home. ඔහු ගෙදර ඉන්නවා නම් he is at home කියනවා. ඔහු ගෙදර නැහැ කියන්න ඕන නම් he is not at home. හරි. අපි ওই විදිහට තව example එකක් බලනවා. ඇය ගුරුවරියක්. එහෙම නැත්නම් අපි කියනවා ඇය ගුරුවරියක් වේ. She is a teacher. She is a teacher. ඇය ගුරුවරියක් වේ. I want to tell negative form. This sentence. ඇය ගුරුවරියක් නෙවෙයි. She is not a teacher. ඇය ගුරුවරියක් නෙවෙයි. She is not a teacher. ඇය ගුරුවරියක් නම් අපි කියනවා she is a teacher. ඇය ගුරුවරියක් නෙවෙයි නම් අපි කියනවා ළමයි she is not a teacher. ඇය ගුරුවරියක් නොවේ. තව example එකක් ගන්නවා is be verb එකට. ඒක එතන තියෙනවා. එතකොට අපි භාවිත කරනවා it කියන pronoun එක. is කියන be verb එක භාවිත කළා it is there. It is there. It is there. there කියන අපි එතන කියන අදහස ගන්න. It is there. ඒක එතන තියෙනවා. We want to convert negative form. How to convert? ඒක එතන නැහැ. It is not there. It is not there. ඒක එතන නැහැ negative form එකේ.
ඒක එතන තියෙනවා නම් it is there. ඒක එතන නැහැ කියන්න නම් it is not there. We want to learn be verb. අපිට දැන් ඉගෙන ගන්න ඕනේ කියන be verb එකේ example ටික. අපි බලමු. ඔයා ශිෂ්‍යයෙක්. නැත්නම් ඔබ ශිෂ්‍යයෙක් කියලා අපි කියනවා. අපිට කියන්න ඕනේ එහෙම. ඔයා ශිෂ්‍යයෙක්. You are a student. You are a student. ඔයා ශිෂ්‍යයෙක්. එහෙම නැත්නම් අපි කියනවා ඔයා ශිෂ්‍යයෙක් වේ. ඔබ ශිෂ්‍යයෙක් වේ. You are a student. I want to tell in this sentence negative form. ඔයා ශිෂ්‍යයෙක් නෙවෙයි. You are not a student. You are not a student. I think you can understand. ඔයා ශිෂ්‍යයෙක් නෙවෙයි. You are not a student. ඔයා ශිෂ්‍යයෙක් නම් අපි කියනවා you are a student. negative form එකෙන් ගන්නවා ඔයා ශිෂ්‍යයෙක් නෙවෙයි කියලා not එක එකතු කරලා be verb එකට පස්සේ you are not a student. තව example එකක් ගමු. අපි හොඳ යාළුවෝ. We are good friends. We are good friends. හැම වෙලාවෙම මතක තියාගන්න මේ කියන be verb එක එන්නේ plural pronouns එක්ක විතරමයි. අපි හොඳ යාළුවෝ we are good friends. අපි හොඳ යාළුවෝ නෙවෙයි කියලා අපිට negative form එකකින් කියනවා නම් we are not good friends. We are not good friends. අපි හොඳ යාළුවෝ නෙවෙයි. අපි තව last example එකක් ගමු. ඔවුන් කොළඹ සිටිනවා නැත්නම් ඔවුන් කොළඹ ඉන්නවා. They are in Colombo. Very easy. They are in Colombo. ඔවුන් කොළඹ ඉන්නවා. ඔවුන් කොළඹ නැහැ කියනවා negative form එකකින්. How to tell? be verb එකට පස්සේ not එක එකතු කරනවා. ඔවුන් කොළඹ නැහැ. They are not in Colombo. ඔයා ශිෂ්‍යයෙක් නම් අපි ඉස්සෙල්ලාම කිව්වා you are student negative form එකෙන් you are not a student. ඔයා ශිෂ්‍යයෙක් නෙවෙයි. අපි හොඳ යාළුවෝ නම් we are good friends in negative form. We are not good friends. ඔවුන් කොළඹ සිටිනවා නැත්නම් ඉන්නවා. They are in Colombo in negative form. ඔවුන් කොළඹ නැහැ. They are not in Colombo. ඔන්න ඔය විදිහට ළමයි අපි am is are කියන මේ present tense කියන be verbs කතා කරලා ඉවර කරනවා. හැබැයි ඕකෙදී අපිට තව කතා කරන්න තියෙනවා question form එක කියන්නේ ප්‍රශ්නාර්ථ ස්වරූපය. ඒකේ positive negative. ඒ කියන්නේ මට සතුටුද? ඔයාට බඩගිනිද? ඔහු ගෙදර ඉන්නවද? ඔහු ගෙදර නැද්ද? ඇය ගුරුවරියක්ද? ඇය වෛද්‍යවරියක් නෙවෙයිද? ඔන්න ඔය වගේ සම්බන්ධ positive negative සම්බන්ධ අපිට question කතා කරන්න ඕනි. ඉතින් ඊගාව වීඩියෝ එකකින් ඒ lesson එක අපි අරගෙන එනවා. දිගටම සම්බන්ධ වෙන්න ඔයාලා හැමෝම. Okay? Thank you all. Have a nice day.